Hi guys, welcome to my YouTube channel. මේ මගේ අලුත් vlog එක. මේ vlog එක ඉවර වෙනකම් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඔයාලා දන්නවනේ මේ මොකද්ද කියලා. මේ ඉතින් එක්ස්ප්‍රස් වේ එක. හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. 0.5 වලට දාලා වීඩියෝ එකක් ගත්තාම මේ විදිහට තමයි බ්‍රිජ් එකක් එහෙම පහුවෙන්නේ. මේ විදිහට ඇවිල්ලා අපි මුලින්ම ගියේ රිදියගම සෆාරි පාර්ක් එකට. මේ තියෙන්නේ රිදියගම සෆාරි පාර්ක් එකේ එන්ට්‍රන්ස් එක. මෙතනින් ඇතුල් වෙලා ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ඒකෙන් ටිකට්ස් අරගෙන සෆාරි පාර්ක් එකේ බස් එකක අපිට මේ ඇතුළට ගිහිල්ලා සත්තු බලන්න පුළුවන්. හස්බන්ඩ් ගිහිලා ටිකට්ස් අරන් එනකන් අපි කාර් පාර්ක් එක ළඟ නතර වුණා. මේකේ ඇවිදින්න බෑ. මේ හරිය විතරයි ඇවිදින්න පුළුවන්. මේ හරිය පොඩි shops වගේක් තියෙනවා. අපිට ඕන නම් මොන හරි කෑම ಜಾති ඒවා කනවා නම් ටිකට්ස් ගන්න ටිකක් ඉස්සරහට යන්න ඕනේ. අපේ කාර් එක මේ විතර තමයි අපි පාර්ක් කරේ. මේ තියෙන ටිකට් එක. ටිකට් අරගෙන අපි බස් එකකට නැගලා මේ බස් එකේ තමයි ඇතුලේ ඉන්න සත්තු බලන්න යන්න ඕනේ. මෙතන ලොකු ඒරියා එකක් තියෙන්නේ. ගොඩක් සත්තු ඇති කියලා හිතලා තමයි අපි ඇතුලට ගියේ. මේ විදිහට වටේ දලකින් කවර් කරපු බස් එකක් තමයි සත්තු බලන්න යන අපිට නගින්න දෙන්නේ. කට්ටිය මේකට පිරුණාම තමයි බස් එක යන්නේ. අපිත් ගිහලා වාඩි වුණා. අපි සත්තු බලන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා දකුණු පැත්තෙන් තමයි වාඩි වුණේ. මුලින්ම අපි ගියේ සිංහයෝ බලන්න. අපි දන්න සිංහයෝ නම් හරිම රෞද්‍රයි. මිනිස් දැක්කම කන්න ඇඟට පයින්නවා. ඒ වගේනේ. ඒ වුණාට මේ බස් එකක් ඇවිල්ලා මෙතන නතර කළත් මේ කම්මැලි සිංහයා හොඳටම නීදි. මේ වගේ ගුහා හදලා තියෙනවා සිංහයාට ඉන්න. මේ අර මුලින් පෙන්නපු සිංහයාගේ ටිකක් ළඟට ගත්ත ෆෝස් එකක්. ඔන්න ඉතින් නීදි තාම නීදි. ඊට පස්සේ අපි මේ යන්නේ අපි දන්න අහිංසක සත්තු ටික බලන්න. කවුද? මුවෝ, අශ්වයෝ, හරක්, ඒ වගේ සත්තුන් මේ කොළ ගෙනල්ලා දාලා තියෙනවා ඒගොල්ලන්ට කෑම. ඒගොල්ලෝ දැන් මෙතන තමයි කෑම කන්නේ. ඊට ඉස්සරහට යද්දී අපිට හම්බුණා තව මොනරු, රිලව්, ඒ වගේ සත්තුත් හිටියා. මොනරු ඉතින් දැන් නම් අපේ පළාත්වලත් ඉන්නවා. මොනරු හැමතැනම ඉන්නවනේ දැන්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොටි බලන්න. මේ කොටියා මේ වතුරේකට බහලා යාගේ ඔළුව විතරක් උඩට දාගෙන ඉන්නවා. එතන තව කොටි හිටියා. මට මෙයාව තමයි ලස්සනට ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ අපි යනවා අලි බලන්න. මේ ඉන්නේ අලි. මෙතන තියෙනවා පොඩි වැවක්. ඒ වැවෙන් මඩ නානවා මේගොල්ලෝ. වතුර නානවා. මේ බස් එකට යන්න දෙන්නේ නැතුව මෙයා ඉස්සරහට වෙලා ඉන්නවා. අපි ටිකක් ඉතින් මෙතන හිටියා. එතකොට එහා පැත්තෙන් තව අලි දෙන්නේ 3 දෙනෙක් ඇවිල්ලා
ඔතන ඈතින් පේන්නේ දල තියෙන ඇතෙක්. ටිකක් වයසයි වගේ. මේ ඉන්නේ දඟම දෙන්නෙක්. මේ දෙන්නව ගැට ගහලා ඉන්නේ. පේනවනේ නැටිල්ල. එතනත් නටනවා. ඒ කියන්නේ මෙයාලා ගොඩක් දඟ ඇති. මට කියන්න බැරුව ගියන් මේ වෙද්දී අපි බස් එකෙන් බැහැලා පයින් යන ගමන් තමයි අපි අර කලින් ආපු ටිකට් කවුන්ටර් එක ළඟට යනගම් පයින් තමයි යන්න ඕනේ. මේ විදිහට තමයි අපි විදියගම සෆාරි පාර්ක් එකේ සත්තු බැලුවේ. අපි ඊළඟට යන්නේ තිස්සමහාරාමේ අපි නතර වෙලා හිටිය රිසෝට් එකට. මේ රිසෝට් එක තියෙන්නේ තිස්සමහාරාමේ වැව ඉස්සරහමයි. මේ වැව ඉස්සරහා මේ ලොකේෂන් එක හරිම ලස්සනයි. අපි ටික වෙලාවක් රෙස්ට් එකේ ඉඳලා ආයෙ ගියා වැව ළඟට ෆොටෝස් ටිකක් ගන්න. මේ වතුර පිරුණු වැව් ගංගා ඒ වගේ දේවල් දකින්න මම ඇත්තටම හරිම ආසයි. ඒ වගේම තමයි මුහුදටත් මම හරි ආසයි. මේ බලන්නකො මේ වතුරත් එක්ක අහස නිල් පාටයි වතුර නිල් පාටයි එකතු වුණාම තියෙන ලස්සන. අපි මේ ගමන පිටත් වුණේ උදේමනේ. ඉතින් අපි රිසෝට් එකට ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ආයෙ හවස් වෙලා තමයි කතරගම දේවාලයටත් කිරිවෙහෙරටත් යන්න සූදානම් වුණේ. මේ අපි වොෂ් එකක් දාලා කෑමත් කාලා පොඩ්ඩක් රිලැක්ස් එකේ හවස් වෙනකන් ඉන්නවා. මේ අපි යන්නේ කතරගම දේවාලයට. කතරගම දේවාලයට ගිහිල්ලා ඒත් එක්කම අපි යනවා කිරිවෙහෙර වදින්න. අපි මේ පැත්තෙන් ආපු හින්දා අපි ඉස්සරහම දේවාලයට ගිහිල්ලා ඊළඟට තමයි කිරිවෙහෙරට ගියේ. මේ කිරිවෙහෙරට යන පාරත පැත්තේ තියෙන මල් කඩවල් ළඟ. මේ මල් කඩවල් වල තියෙන ලස්සන මල්. අපි ඒවත් අරගෙන ඊළඟට ගියා කිරිවෙහෙර වදින්න. කතරගම දේවාලය තුළ නම් මට මොකුත් වීඩියෝස් ගන්න බැරුව ගියා. එතන පොඩ්ඩක් අදබදයක් තිබ්බ හින්දා පොඩි අය වල්ල ගන්න ඕන හින්දා මට වීඩියෝ කරන්න බැරුව ගියා. හරි, දැන් මම කියන්නම් අපේ මේ ට්‍රිප් එකේ විශේෂත්වය මොකක්ද කියලා. මගේ බබාලා දෙන්නගේම බර්ත්ඩේස් තියෙන්නේ ඔක්තෝබර් මාසයේ. ඔක්තෝබර් 8 15. ලොකු දුව 8, චූටි දුව 15. ඉතින් අපි මේ දෙන්නගේ බර්ත්ඩේස් වලට හැමදාම හැම අවුරුද්දෙම කතරගම නුවර අනුරාධපුරේ වගේ අපේ ආගමේ හැටියට අපි අදහන ආගමේ හැටියට බෞද්ධ විදියට යන්න පුළුවන් තැන් වලට යනවා. ඉතින් මේ තියෙන්නේ කතරගම කිරිවෙහෙරට අපි මෙයාලගේ
චූටි දුවගේ 4 වෙනි බර්ත්ඩේ එකටත් ලොකු දුවගේ 9 වෙනි බර්ත්ඩේ එකටත් ආපු ගමන. මම මේ වීඩියෝස් මේ විදිහට අරගෙන තියාගන්නේ එයාලා ලොකු වෙලා කවදා හරි මේ වීඩියෝස් දකී කියලා. එතකොට දැන් ෆොටෝ එකක් ගන්නවා වගේ නෙමෙයි මේ වගේ වීඩියෝ එකක් තියෙද්දි එයාලටත් එයාලා චූටි කාලේ කොහොමද හිටියේ කියලා බලා ගන්න පුළුවන්. අපි දේවාලයෙන් එද්දී ඉතුරු වෙච්ච පළතුරු මෙන්න මේ මෙයාටත් දුන්නා ඉතින්. ඉතින් ඔහම තමයි අපේ පළවෙනි දවස ගෙවුනේ. ඊට පස්සේ අපි අපේ ආය නතර වෙලා හිටිය තැනට ආවා. මේ ලස්සන වැව ඉස්සරහා තමයි අද අපේ රැය ගෙවෙන්නේ. එහෙනම් ඊළඟ දවස් මොනවාද වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු.